නාගදීපය සම්පූර්ණයෙන් මුහුදෙන් වට වෙලා තිබෙන දූපතක්. කයිට්ස් දූපතට අයත් වෙලනායි වල සිට කුරික්කණ්ඩුවාන් දක්වා බස් එකෙන් ඇවිත් නාගදීපයට යන්න බෝට්ටුවට නගින්න අපිට පුළුවන් වුණා. කිලෝමීටර් 3ක දුරක් බෝට්ටුවෙන් යන්න විනාඩි 20ක් විතර ගත වෙනවා. චුලෝදර මහෝදර නාගවංශිකයන් අතර මැණික් පුඩුවකට ඇති වුණු යුද්ධයක් සංසිඳ වීමට බුදුරජාණන් වහන්සේගේ වැඩමවීමත් සමග අතිපාරිශුද්ධියට පත් මේ නාගදීපය බෞද්ධයන්ගේ අතිශය පූජනීය ස්ථානයක්. නාගදීපය යාපනයේ පිහිටා තිබුණත් සැබෑ නාගදීපය මහියංගනයේ පිහිටා තිබෙන බවට මතයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ සටහනක් පූජා භූමිය තුළ නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තවත් ආකෘතියක් විහාරයට අයත් කෞතුකාගාරය තුළ නිර්මාණය කරලා තියෙනවා. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසීන්ගේ පාලන සමයන් වලදී නාගදීප විහාරස්ථානය විනාශයට පත් වුණා. වසර 400ක පමණ කාලයක් නාගදීපය වන්දනා කරන්නට නොහැකි වුණා. නාගදීපයේ පැවති ස්ථානයක් පවා සොයා ගන්නට නොහැකි වුණා. අම්බලන්ගොඩ රන්දොබේ සෝමසිරිතිස්ස මහා තෙරුන් වහන්සේගේ මහා ධෛර්යවන්ත ක්‍රියාකලාපය නිසා නැවතත් නාගදීපය බෞද්ධයන්ට වන්දනා කරන්නට පුළුවන් ආකාරයට සැකසුණා. පසුව 30 වසරක යුද්ධයනුත් අප්‍රමාණ පීඩාවන් මේ භූමියට සිද්ධ වුණා. ඒවා නොතකමින් දිවිහිමියෙන් මේ ස්ථානය රැකගත් නායක ස්වාමීන් වහන්සේලාත් ආරක්ෂාව සපයමින් භික්ෂූන් වහන්සේලාගේ ඕනෑපාකම් සොයා බලමින් කටයුතු කරපු ශ්‍රී ලංකා නාවික හමුදාවටත් ඉහළම ගෞරවය හිමි විය යුතුයි.